එක මිනිස්සෙක් රැකියාවක් හොයාගෙන පුවත්පතක ප්‍රධාන කර්තෘවරයෙක් හම්බ වෙන්න යනවා. හැබැයි මේ කර්තෘවරයා ඔහුට පවසන්නේ ඔබ මේ රැකියාවට ගැලපෙන්නේ නැහැ. ඔබ නිර්වාණශීලී මදි. ඔබ හොඳ මදි කියලා. මෙතනින් ප්‍රතික්ෂේප වෙන මේ පුද්ගලයා තමන්ගේ අතේ තිබුණු සුළු මුදලින් සජීවී චිත්‍රාගාරයක් නිර්මාණය කරනවා. හැබැයි නොහිතන විදිහට ඔහුගේ මේ චිත්‍රාගාරයත් අසාර්ථක වෙනවා. දවසක් මෙයා දුම්රියේ යන අතරමඟදී කුඩා මීයෙකුගේ චිත්‍රයක් අඳිනවා. මේ මීයා තමයි ලෝකයක් ආදරය කරපු මිකී මවුස් චරිතය. මේ පුද්ගලයා තමයි ලෝකයක් සිනහසාගරයේ ගිල්ලපු ඩිස්නිලන්තය නිර්මාණය කරපු වෝල්ට් ඩිස්නි. ඉතින් ජීවිතේ අසාර්ථක වීම, පරාජය වීම, බිඳවැටීම් මැද්දේ නැගිටින්න උත්සාහ කරන්න. ඔබ තාමත් උත්සාහ කරේ නැත්නම් ඔබේ ජීවිතේ තාමත් ඉතිරි වෙලා තියෙන ඔබේ සිහින වෙනුවෙන් වැඩ කරන්න. විශාල සිහින දකින්න. ඒ සිහින වෙනුවෙන් නොනවතින ගමනක යෙදෙන්න. ඔබ නොහිතන ආශ්චර්යයන් ඔබේ ජීවිතයට ළඟා වෙයි. මේ මැජික්